අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ඇස්ට්‍රොනොට්ස්ලට කාලය ගමන් කරන්නේ හිමි. ඒයි. දැන් ප්‍රශ්නේ ඇහුවේ ISS එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ඇයි කාලය වෙනස් වෙන්නේ කියලා. එතකොට අපි එතෙන්දි බලන්න ඕනේ කාලය කියන එක අපි කොහොමද ඩිෆයින් කරලා තියෙන්නේ කියලා. කාලයට අපි ඩිෆයින් කරලා තියෙන්නේ වේගය සහ දුර කියන දේවල් දෙකත් එක්ක. එතකොට යම්කිසි දෙයක් වේගයෙන් යනවා නම් කාලය කොහොමද ඒකේ ගමන් කරන්නේ කියන එක ගැන තමයි මේ ප්‍රශ්නේ කතා කරන්නේ. 1905 දී තමයි අයින්ස්ටයින් ස්පෙෂල් රිලේටිවිටි තියරි එක ඉස්සරහම හඳුන්වලා දුන්නේ. එතෙන්දී යා කියනවා ස්පේස් එකේ තියෙන ඔබ්ජෙක්ට් එකකට empty space එකේ තියෙන ඔබ්ජෙක්ට් එක අපිට කාලය මෙෂර් කරන්න බෑ කියලා. කියන්නේ රෙෆරන්ස් ෆ්‍රේම් එකක් ඕනේ අපි කාලය මයින්කොට. ඒතකොට මෙතෙන්දී අපි කාලය මයින් රෙෆරන්ස් ෆ්‍රේම් එක තමයි පෘථිවිය. පෘථිවි දවස්, පෘථිවි තප්පර, පෘථිවියත් එක්ක තමයි මයින්. ඒතකොට පෘථිවියේ ඉඳන් බලනකොට යම්කිසි වස්තුවක් එයා ගමන් කරන වේගයත් එක්ක පෘථිවියේ භ්‍රමණය වන වේගයට වඩා වේගයෙන් එයා ගමන් කරනවා නම් එතකොට එයාට කාලය වෙනස් කරගන්න සිද්ධ වෙනවා. දැන් ISS එක ඇත්තටම ගත්තොත් ඒක තමයි තෙන්දි වෙන්නේ. එයා පෘථිවිය එක වටයක් භ්‍රමණය වෙනකොට එයා වට කීපයක් පෘථිවිය හරහා හැරෙනවා. එයාගේ වේගය පෘථිවිය භ්‍රමණ වේගයට වඩා වැඩි. එතකොට එයාගේ කාලය කෙටි වෙනවා අපේ කාලයට වඩා. ඒක තමයි මෙතෙන්දි වෙන්නේ. ඒක අපි ටයිම් ඩයලේෂන් කියලා කියනවා. මේ තියෙන අපි ටයිම් ඩයලේෂන් වලට පාවිච්චි කරන සමීකරණය දැනට දන්න විදිහට අපි වස්තුවකට ගන්න පුළුවන් උපරිම වේගය ආලෝකයේ වේගය. ඒ ටයිම් ඩයලේෂන් එක අපි කැල්කියුලේට් කරනවා මේ ඉක්වේෂන් එකේ මේ සමීකරණයෙන්. මෙතන v කියන්නේ වස්තුවේ වේගය. වස්තුවේ වේගය ආලෝකයේ වේගයට සමාන වුණොත් එක බෙදීම එක බිඳුව වෙලා මේ ටයිම් ඩයලේෂන් එක අනන්තය වෙනවා. ඒතර ඒක ප්‍රායෝගික ලෝකයේ වෙන්න බෑ. කිසිම වස්තුවකට අපි හිතනවා ආලෝකයේ වේගයට ලං වෙන්න බෑ කියලා. එතකොට ආලෝකයේ වේගයට වඩා අඩු වේගයකින් මෙතනින් වස්තුවක අපි මේ සමීකරණයේ ඉක්වේෂන් මේ සමීකරණයට අගයන ආදේශ කරොත් මේ එක ඍණ යම්කිසි අගයක් වෙනවා. කියන්නේ අපි එකෙන් යම්කිසි අගයක් අඩු කරනවා කියන්නේ එතන දශම ඉලක්කමක් වෙනවා. ඒ දශම ඉලක්කමකින් එක කියන එක බෙදුවහම මෙතන අපිට ලොකු අගයක් එනවා. එතකොට මේක තමයි අපි ටයිම් ඩයලේෂන් ඉක්වේෂන් එක හැටියට පාවිච්චි කරන්නේ. එතකොට මෙතෙන්දී වෙන්නේ අපේ රෙෆරන්ස් ෆ්‍රේම් එක අනුවයි අපි කාලය හදාගන්නේ. ISS එක හැමතිස්සෙම ගණනය කරන්නේ පෘථිවියත් එක්ක හින්දා. මේ ටයිම් ඩයලේෂන් එක කියන සංකල්පයේ මත ඉඳගෙන එයාට සැරින් සැරේ පෘථිවියත් එක්ක කාලය සංසන්දනය කරගන්න වෙනවා. මොකද එයා දත්ත දෙන්නේ පෘථිවියට නිසා. හැබැයි එයාගෙන් දත්ත ගන්නෙ වෙන ග්‍රහ ලෝකේ අඟහරු වල ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් හඳේ ඉන්න කෙනෙක් නම්. එතකොට එතනදී අපිට තව රෙෆරන්ස් ෆ්‍රේම් එකක් හඳුන්වලා දීලා ඒ අනුව තමයි අපිට එයාගේ තොරතුරු ගන්න වෙන්නේ. මූලික අයිඩියා එක වෙන්නේ මේ කාලය කියන එක අපි ඩිෆයින් කරපු හැටි. ඒකින්ද තමයි මෙතන ওই ටයිම් ඩයලේෂන් කියන concept එක අපිට දෙන්නලා තියෙන්නේ. මතක තියාගන්න ඕනේ මේ කිසිම දෙයක් රෙෆරන්ස් ෆ්‍රේම් එකකින් තොරව empty space එකේ අපිට කතා කරන්න බෑ. අපි කොතන ඉඳන්ද මේක කතා කරන්න කියන එක මත ඉඳගෙන තමයි මේ හැමදේම නිර්ණය වෙන්නේ.